පහුගිය මැතිවරණවලදී බලය ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ හිතා මතා මේ රටේ ජනතාවට බොරු කිව්වා බොරු වැපුරුවා කියලා. ජනාධිපති තාමත් රටට කියනවා ට්‍රිලියන ගණනින් භාණ්ඩාගාරය පිරිලාලු. පිරිලා ඉතිරිලාලු. ටීබී සරත්ලා වගේ අය ඒවා අහන් ඉඳලා යන රැස්වීම් වල මේ කියනවා භාණ්ඩාගාරය උතුරනවා. භාණ්ඩාගාරය උතුරනවා. දැන් අපි අහනවා අද පත්තරවල තියෙනවා දැඩි සත්කාර ඒකක අනතුරට වැටලා ඇයි ඖෂධ නැහැ උපකරණ නැහැ ඒ හින්දා රෝගීන් විතරක් නෙවෙයි දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යන්න බැරි තරම් අර්බුදයකට ලක් වෙලා රාජපක්ෂල හොරකම් කරලා තියෙනවා කියපු මිලියන ගණන් බිලියන ගණන් සල්ලි ගේනවා කියපුවා කොහොද ඒවට විරුද්ධව මොනවත් කරනවද ඒ බිලියන ගණන් සල්ලි ගේනවා කියපු කතා මොනවත් නැහැ එහෙම් පිටින්ම යට ගහලා තියෙනවා ඒ කතා ගැන දැන් අඩු ගානේ කටේ කෙලමිනක් හලන්නේ ඒ වෙනුවට තමන්ගේ බංකොලොත් බව අහගන්න බොරුවට නාමල් රාජපක්ෂලා සිරන්තිලා ෂූටි දේවල් වලට අරන් යනවා බොරුවට CID ගිහිල්ලා පෑ ගණන් කට උත්තර ගන්නවා නලින්ද ජයතිස්සලා රැස්වීම් වල කියනවා මාර ගේමක් අපි දෙන්නේ පැය ගණන් කට උත්තර ගන්නවා පැය ගණන් මොනවා ගැනද කට උත්තර ගන්නෙ පිටරට යවපු සල්ලි ගැනද හොරා කාපුවා ගැනද නෑ මේ තරම් ඕන තරම් නඩු දාන්න පුළුවන්කම තියෙද්දි ඒවට දාන්න නැතුව එක ෆොටෝ ගහන් හිටිය කවුරුත් එක්කද මොකා එක්කද මෙතන ඉන්නේ මොකාද ඔය වගේ ඒවට තමයි මේ කැඳවන්නේ එහෙනම් මේ කරන්නේ තක්කඩි වැඩක් මේ රටේ ජනතාව නොමග යවන වැඩක් එහෙනම් තමන්ගේ බලය ගිලිහෙනකොට සම්පකාර සමිති නිලවරණ වලින් පරාද වෙද්දි දැන් ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නවා ආර්ථික මධ්‍යස්ථාන දැන් වහන්න වසන්ත සමරසිංහල කුමන්ත්‍රණ කරනවා දැන් ආර්ථික මධ්‍යස්ථාන විකුණන එකද විකුණක් කන එකද ඔහෙලගේ වැඩේ අර හොරු අල්ලනවා කියලා අහපු පාලකයෝ දැන් හොරු රකින්නවා ලාෆ් ගෑස් මිල වැඩි වුණා දැන් ඊ අහනවා මාධ්‍යවේදීන් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඇයි ඔයගොල්ලෝ මේකට මැදිහත් වෙන්නේ නැති කියලා මොකද දීපු උත්තරේ අපිට මැදිහත් වෙන්න බලයක් නැහැ ඇයි ඒ ඇහුවාම කියනවා ගෑස් අර භාණ්ඩ ලැයිස්තුවේ නැතිලු ගෑස් නැතිලු අර පාරිභෝගික සේවා අධිකාරියට හොයන්න පුළුවන් භාණ්ඩ ලැයිස්තුවේ අපි අහනවා මෙහෙම ලැජ්ජ නැති කතා අවුරුදු එකමාරක් ගිහලා ජනාධිපතිපත් වෙලා මේවට නෙමෙයිද ඔයාලට බලය දුන්නේ පීඩිත ජනතාව ගැන දුප්පත් මිනිස්සු ගැන වගේ වගක් නැතුව ජීවන වියදමෙන් මිරිකන ජනතාව ගැන වගේ වගක් නැතුව අද වෙනකොට ඔවුන් පීඩාවටපත් කරනවා කොම්පැනි පැත්තේ හිට ගන්නවා උන් ගණන් වැඩි කරනවා අපිට කරන්න දෙයක් නැහැ කියලා ළඟ බේර ගන්නවා මොකද ඔහෙලා දීපු කතයි අද ගොයෝ රවට්ටන ඒවායි අතර ඒ හින්දා ඔහෙලාට වැඩි කල් යන්න කලින් මේ රටේ සමස්ත ජනතාව මේකට උත්තර දෙනවා කියන එක මතක තියාගන්න කියලා අපි ආණ්ඩුවට අනුතුරු අඟවනවා